හායි කොහොමද හැමෝටම මේ තියෙන්නේ ඔයාලා කවුරුත් මේ දවස්වල අඳුරන 345 ක්‍රීම් එක. ඒකේ මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් එක වෙන්නේ සෙන්ට්‍රලා ආසියාටිකා. මේ තියෙන්නේ ඒ වගේම සීරම් එකක්. ඉතින් මේ සෙන්ට්‍රලා ආසියාටිකා කියන්නේ ගොටුකොළ සාරයට. එතකොට මේ ගොටුකොළ සාරය අපේ ස්කින් එකට ගොඩාක් බෙනිෆිට් ලබා දෙනවා. අද මම හිතුවා ගෙදරදිම මේ ගොටුකොළ සාරෙන් සීරම් එකක් හදාගෙන try කරන්න. මේක ස්වභාවික අමුද්‍රව්‍යයක් නිසා ස්කින් එකට බය වෙන්න දෙයක් නැහැ. දැන් මේ ඔයගලන්ට පේන්න තියෙන්නේ අපේ ගෙදරම තියෙන වැවිලා තියෙන ගොටුකොළ. මම මෙහෙම මේවා හොඳට කඩලා අරගෙන හොදලා අපි බලමු කොහොමද මේ සීරම් එක මම හදන්නේ කියලා. ලොකු ගණන් දීලා ක්‍රීම් ගන්නවට වඩා ගෙදරදිම මෙහෙම හදාගන්න පුළුවන් නම් හොඳයි නේද? මේ තියෙන්නේ අපි කඩාගත්ත ගොටුකොළ ටික හොඳින් හොදගෙන. දැන් මේ ආකාරයට ඒක හොඳට තලා ගන්න. අපිට ඉස්ම ගන්න ඕනේනේ මේකේ. හොඳට මේ ආකාරයට තලලා ඉස්ම ටික වෙන් කරගෙන ගමු. පේනවනේ ඔයාලට කෑලි හොඳටම පොඩි වෙන්න තරමටම තලා ගන්න. බෙන්ඩර් කරන්න එපා. වතුර දාන්නත් එපා. දැන් මේ වගේ තේ හැන්දක් හරි මේස හැන්දක් හරි යුෂ ටික පෙරා ගන්න. ඒ යුෂවලට අපි ඇලෝවේරා ජෙල් ටිකක් එකතු කරන්නයි මේ යන්නේ. ඇලෝවේරා ජෙල් ටිකක් දාලා හොඳින් මික්ස් කරගන්න. මේ විදියට හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ ඉතින් අපිට මූණේ ගාන තමයි තියෙන්නේ. කොනින් නුරා බැලුම් දෙතොල්ලකින් සිනා කැලුම් මන්දහස මුවග වැහෙන